හරි ළමයි මේ අපි මේකෙන් කතා කරන්නේ සාමාන්‍යයෙන් ඩේටාබේස් ගානේ ඔයගොල්ලෝ ලකුණු අඩු වෙන්න පුළුවන් තැන්. හරි ඩේටාබේස් ගානේ ලකුණු අඩු වෙන්නේ. ඩේටාබේස් ගානේ ලකුණු 10න් 10 ගන්න එක පට්ට ලේසි. හැබැයි ඔයගොල්ලෝ මේ වගේ වැරදි කරොත් ඩේටාබේස් ගානේ ලකුණු 10න් 10 අඩු 10න් 10ම ගන්න බැරි වෙනවා. හරිද? මෙන්න මෙහෙම ගානක් තියෙනවා. හරිද? මේ ඇවිල්ලා 2022 ගාන. ඔයගොල්ලෝ කැමති නම් මේ කැමති නම් පෙරලා ගන්නවා 2022 ගාන 2022 ඩේටාබේස් ගාන. මම මේ වගුව ඇඟගත්ත ඇතුලේ දත්ත ටික දාගත්තේ නැහැ. මෙතන තියෙන ඔරිජිනල් මාකින් එක. අතේ තියෙනමයි ඔරිජිනල් මාකින් එක පේපරේ තියෙනවා. අපි බලමු මොනවාද ලකුණු අඩු වෙන තැන් කියලා. හරිද? මේකේ ඇවිල්ලා පළවෙනි එකේ කියනවා රෝම ඉලක්කය එකේ කියනවා බැරෝඩ් අයිටම් වගුවේ ප්‍රාථමික යතුරු ලියා දක්වන්නලු. බැරෝඩ් අයිටම් වගුව ගත්ත පස්සේ අයිටම් ID ස්ටුඩන්ට් ID බැරෝඩ් ඩේට් ටයිම් රිටර්න් ඩේට් ටයිම් කියලා තියෙනවා. මේක අපිට සාමාන්‍යයෙන් ප්‍රයිමරි කී එක විතර ගන්න වෙන්නේ මොකද මේකෙත් දත්ත රිපීට් වෙලා මේකෙත් රිපීට් වෙලා තියෙන්නේ. ඒ නිසා අයිටම් එකයි අයිටම් වගු අයිටම් ID එකයි ස්ටුඩන්ට් ID එකයි දෙකම ගන්න වෙනවා අපිට ප්‍රයිමරි කී විදියට. ඒ ගත්තත් බැරි වෙනවා. ඒ ගත්තත් බැරි වෙනවා මොකද අයිටම් ID එක 0.02 ස්ටුඩන්ට් ID එක 0.02 නැවත අන්තිමට රිපීට් වෙලා තියෙනවා. ඒ නිසා අපිට රිටර්න් ඩේට් ටයිම් එක ගන්න වෙන්නේ නැහැ මොකද මේකේ නල් එකක් තියෙනවා. ඒ නිසා අපිට පළවෙනි අයිටම් ID එකයි ස්ටුඩන්ට් ID එකයි බැරෝ ඩේට් ඇන්ඩ් ටයිම් තමයි ප්‍රයිමරි කී විතර ගන්න වෙන්නේ. ඕක ලියද්දි ලියන්න ඕනේ මෙන්න මෙහෙමයි. ලියද්දි ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම අයිටම් ID එකේ තියෙන පළවෙනි අකුර කැපිටල් ID කියන්නේ කැපිටල් දෙක ඒවා ඒ විදිහටම ලියන්න. මොකද මාකින් එකේ තියෙනවා මම කියනවා මෙන්න එහෙම ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. item ID එක වචනයක් item ID කියන තනි වචනයක්. වෙන් ID වෙනම ලියුවොත් වැරදි. item ID එකතු කිරීම student ID student ID කියන්නේ එක වචනයක්. ඊට පස්සේ මෙතන ඊට පස්සේ යටින් ලිව්වේ බැරෝඩ් බැරෝඩ් ඩේට් ටයිම්. මෙහෙම ලිව්වොත් ඕගලන්ට හම් වෙන ලකුණ එක ලකුණක් හම් වෙන එක හම් වෙනවා. හරිද? අනිවාර්යයෙන්ම මෙතන තියෙන නම් ලියන්න. item ID න ඒක තනි වචනයක්. student ID කියන තනි වචන. ID වෙනම ලිව්වොත් වැරදියි. ඊට පස්සේ මේවා දැන් ප්‍රයිමරි කියක්. දැන් මේක සංයුක්ත ප්‍රාථමික යතුරන් ඒ කියන්නේ එකට එකතු වෙලානේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන ධන ලකුණු දාන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් ධන ලකුණු දාන්න. ඊට අමතරව බලන්න මේක කියනවා නියමිත අක්ෂර වින්‍යාසය අවශ්‍ය වේ. item ID අකුරු වැරදි නම් වැරදි, student ID වැරදි නම් වැරදි, බැරෝඩ් date and time අකුරු ලියලා තියෙනවා වැරදි. ඊට පස්සේ දෙවෙනි එක අමතර ශේෂ්ත්‍ර ලියායත් නැහැ කොහොම අතර තියෙන්නේ. ඊට පස්සේ කියනවා අනිවාර්යයෙන්ම මේ ධන ලකුණු දාන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන ධන ලකුණු වෙනුවට and item ID and student ID and බැරෝඩ් date and time ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සහ item ID සහ student ID සහ බැරෝඩ් date and time. ඔහොම ලියන්න ඕනේ. කමා දැම්මොත් ලකුණු නැත. හරිද? කමා දාන්න බෑ ලකුණු නැත. මේකේ ඊළඟට තියෙන අක්ෂර ભેද සහ ස්පේස් දෝෂ නොසලා හරින්න කියලා. හැබැයි ඕගොල්ලෝ ලියන්න. කියන්නේ මේක කියනවා item ID හිස් තැනක් ID කියලා ඒකට අවුලක් නැහැ. item එක කැපිටල් වලින් වෙන්න ඕනේ නැහැ කියලා කියනවා මාකින් එක. හැබැයි ඕගොල්ලෝ ලියන්න. මොකද මාකින් එක කිව්වොත් එහෙම ඒවා හරියටම තියෙන්න ඕනේ කියලා ලකුණු නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් ලියන්න. ඒක එකක්. ඊට පස්සේ මේ කාණ සාකච්ඡා කරන්නේ මම මේ ඔයගලට ඩේටාබේස් එකේ ලකුණු අඩු වෙන තැන්. එහෙම ඔයාලට කී තිබ්බොත් මෙහෙම ලියන්න අනිවාර්යයෙන්ම දෙක. එකක්. ඊට පස්සේ තව එකක් තමයි හිතන්නකෝ ඔයාලට කියනවා මොකක් හරි උත්තරයකට එනවා. උත්තරයකට එන්නේ බලන්න B කොටස මේ පේපරේම සාකච්ඡා කරන්නේ. එකේ B කොටස කියන බැරෝඩ් අයිටම් වගේ ආගන්තුක යතුරු ලියා දක්වන්න. ආගන්තුක යතුරු හෝ ආගන්තුක යතුරු. ඒක කිව්වට පස්සේ ඒක දැන් අපි මේවා ධන ලකුණු දාලා ලියන්නේ. මේවා එකට එකතු වෙලා තමයි ප්‍රයිමරි එකේ හැදිලා තියෙන්නේ. හැබැයි ආගන්තුක යතුරු කිව්වට පස්සේ බැරෝඩ් අයිටම් වගේ ආගන්තුක යතුරු දෙකක් තියෙනවා. අයිටම් ID එකයි ස්ටුඩන්ට් ID එක දෙකම ආගන්තුක යතුරු දෙකක්. ওই දෙක ධන දාලා ලියනවද? ඒ කියන්නේ item ID ධන student ID එහෙම ලිව්වොත් වැරදි. ඕක ලියන්න ඕනේ. item ID වෙනම ලිව්වා.
ඊට පස්සේ ස්ටුඩන්ට් ID වෙනම ලිව්වා. ඒකෙත් අනිවාර්යෙන්ම මේකේ තියෙන ටේබල් එකේ තියෙන විදිහටම ලියන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකෙත් අනිවාර්යෙන්ම නියමිත අක්ෂර වින්‍යාසයට ලකුණු ලබා දීලා අමතර ශේෂ්ඨ වල කොමත් වැරදි ඊට පස්සේ දීලා තියෙනවා නම් මන. ඊට පස්සේ හිතන්නකෝ ආඩ උත්තරේට item උත්තරේට මොකක් හරි මෙන්න මේ බැරෝට් item කියන ටේබල් එකේ නම ලියන්න කියලා මොකක් හරි උත්තරේට ඕකේ උත්තරේ එනවා දෙකේ රෝම ඉලක්කම් 2B බලන්නකෝ රෝම ඉලක්කම් 2B తాවකාලිකව භාවිතයට ගත් ටෙනිස් රැකයක් ෂේන් විසින් 20යි 23 4යි 20 දින ලබා ගැනීම කියලා. ඕකට උත්තරේ වෙන්නේ ඕක යාවත්කාලන කරන්න ඕනේ බැරෝට් අයිටම් එකනේ. මම මේ කියන එක තේරෙනව නේද? ඉස්සෙල්ලා මට රෝම ඉලක්කම් 2 ඒකට උත්තරේ මොකක්ද කියන්නකෝ? ශිෂ්‍යයන්ට ටෙනිස් රැක් తాවකාලිකව ගෙන යාමට විදුහල තීරණය කිරීමට උත්තරේ වෙන්නේ අයිටම් වගෝනේ. අයිටම් ටේබල් එකනේ එහෙනම් අයිටම් කියලා ලිව්වට අවුලක් නැහැ. අයිටම් හරි. අයිටම් ටේබල් කියලා ලිව්වට අවුලක් නැහැ. හැබැයි මේ ටේබල් කියන්න ස්පෙලිං වැරදුනොත් ලකුණු නැත. ඒ නිසා මුකුත් ලියන්න ඕනේ නැහැ ටේබල් එකේ නම අයිටම්නේ. අයිටම් කියලා ලියන්න. හරිනේ. ටේබල් එකේ නම අයිටම් කියලා ලියුව එච්චරයි. B කොටස බලන්න. B කොටස කියනවා తాවකාලිකව භාවිතයට ගත් ටෙනිස් රැක් ෂේන් විසින් 20යි 23 4යි 20 ලබා ගැනීම ඒකට යාවත්කාලන කරන්න බැරෝට් අයිටම් එක. ඔය වගුවලියද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ අන්ඩර්ස්කෝ එක යටි ලකුණ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ලකුණු නැත. බැරෝට් අන්ඩර්ස්කෝ අයිටම් ඒකෙත් කැපිටල් ලකුණු කැපිටල් සිම්පල් ලකුණු සිම්පල් සම්පූර්ණ නම ලියන්න. මෙතන S නැත්තත් වැරදි ඒත් වැරදි. හරිද? අනිවාර්යයෙන්ම ඒක තියෙන්න ඕනේ. නියමිත අක්ෂර වින්‍යාසය සමග යටිර අවශ්‍ය වේ. නිවැරදි අක්ෂර වින්‍යාසය සමග යටිර අවශ්‍ය වේ. ඊට පස්සේ ඒ ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් එළවල් රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3ට ලියන්නම් මම උත්තරේ උඩින් ලියන්නම් රෝම ඉලක්කම් 3 අයිගේ කියන රාජ් නම් නවක සිසුවෙක් 10 ශ්‍රේණියට 10 ශ්‍රේණියට විදුහලට ඇතුළත් කරන ලදුව 20 4 25 රිකට් දින නම් මනන් ටිකක් කියලා. ඉහත සිද්ධිය සඳහා අදාළ වගු වලට ඇතුළත් කළ යුතු නව රෙකෝඩ ලියා දක්වන්න. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ විදිහක් දීලා තියෙනවා. අනිත් සටහන කියලා. ඕගොල්ලෝ මේ විදිහටම ලියන්න. හිතන්න ලියන්න ක්‍රමයක් දීලා නැහැ කියලා. එතකොට අපිට සාමාන්‍ය මේ ටේබල් එක දාලා ලියුවා කියන්නේ. ඕගොල්ලෝ මෙහෙමම ලියන්න. සාමාන්‍ය අපිට මෙහෙම තමයි ලියන්න කියලා හැම පේපරේම තිබ්බේ. පේපරේ ලියන්න තියෙනවා නම් ඒ විදිහට ලියන්න. එහෙම නැත්නම් මේ ක්‍රමෙම දිගටම ලියන්න. ඊට පස්සේ අපිට කියන වගුවේ නම. වගුවේ නම මේකට ඇතුළත් වෙන්න තියෙනවා ස්ටුඩන්ට් කියන වගුවට ඇතුළත් වෙන්න එපා. එහෙනම් වගුවේ නම අනිවාර්යයෙන් ලියන්න ස්ටුඩන්ට්. ඒකෙත් අර නීති ලියමයි මෙතන තියෙන මමම ලියන්න. ඊට පස්සේ ඊතලයක් ගහන්න කියනවා. ඊතලයක් ගහලා වරහණක් ඕපන් කරලා ශේෂ්ත්‍රය 1 ශේෂ්ත්‍රය 2 කමාදදා ලියන්න තියෙනවා. පළවෙනි ශේෂ්ත්‍රයට එන්නේ S150 නේ සිසුවාගේ SID එක S150. අනිවාර්යයෙන්ම S150 තියෙන්න ඕනේ. S නැත්තම් ලකුණු නැත. කමාවක් දාලා ඊට පස්සේ එන්න ඕනේ ස්ටුඩන්ට් නේම් එක රාජ්. රාජ් අකුර කැපිටල් නම් අනිවාර්යයෙන්ම ඒ විදිහටම ලියන්න සිම්පල් ලියන්න එපා. රාජ්. ඊට පස්සේ උගේ ශ්‍රේණිය 10. මේක අනිවාර්යෙන් ඔහොම ලියවෙන්න ඕනේ. තව එකක් යාවත් කාලේ බැරෝට් අයිටම් වගුව. එහෙනම් ඒකේ B කැපිටල් බැරෝට් අයිටම්ස් ඊතලේ අනිවාර්යයි. වරහන ඕපන් කරා පළවෙනි එක තමයි 0.05 කමාවක් S150 SID එක ඩේට් එක දීලා තියෙනවා. ඩේට් එකත් මේ දීලා තියෙන ආකාරයටම ලියන්න ඕනේ. ඇලයිර ගහලන ඩේට් එක දීලා තියෙන බලන්න. ඩේට් එක දීලා තියෙනවා 20යි ඇලයිරක් 0.4 ඇරයිලක් 2023. ඒ විදිහටම දත්ත දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ ටයිම් එකක් දීලා තියෙනවා. ටයිම් එකක් දීලා තියෙනවා. බලන්න ටයිම් එක දීලා තියෙනවා. ටයිම් එකේ බලන්න වගුවේ දත්ත දීලා තියෙන ටයිම් එක පොඩි ස්පේස් එකක් තියලා එනවත් ස්පේස් එකක් තියලා ටයිම් එක ලියන්න. ටයිම් එකේ තියෙන 32ක් ඈ. වා තනිති තිබ්බොත් වැරදි. 32 නම් අනිවාර්යයෙන්ම 32 තියෙන්න ඕනේ. ඊට පස්සේ 0.0 ඊට පස්සේ බලන්නකෝ අපිට රිටර්න් ටයිම් එකක් දීලා තියෙනවද? රිටර්න් ටයිම් එකක් දීලා නැහැ. ඔයා මෙතනින්
අපි දන්නේ නැහැ රිටර්න් ටයිම් එක. මේක වරහන වැහුවත් අවුලක් නැහැ. එහෙම නැත්නම් තව කමාවක් දාලා නල් කියලා ලිව්වට අවුලකුත් නැහැ. හරිද? නල් කියලා ලිව්වත් අවුලක් නැහැ. නල් එකත් කැපිටල්ම ලියන්න. කැපිටල් ලකුණු. හරිද? ඔහොම අනිවාර්යෙන් දාන්න. ඕව අනිවාර්යයි. නැත්නම් වල ඩේටාබේස් එකේ ලේසියෙන්ම ගන්න පුළුවන් ලකුණු 10 නඩු වෙනවා. හරිද? ඊට පස්සේ අන්තිමේකේ අන්තිමේ අනිවාර්යෙන්ම අන්තිම තේර උත්තරන සියලු වගුණ ඒක දන්නවා. පේපරේ සාකච්ඡා කරන්න නෙමෙයි මම මෙතන ඕගොල්ල ලකුණු අඩු වෙන තැන් ටික පෙන්වන්න. හරිනේ. මේවා අඩු වෙන තැන්. ඊට පස්සේ මෙව්වා අඩු වෙන තැන්. මෙතන සහ දාන්න පුළුවන් දැන ලකුණට. මෙව්වා අඩු වෙන තැන්. මේ අනිවාර්යෙන්ම මේකේ තියෙන වචනම මේකේ තියෙන අකුරු කැපිටල් නම් කැපිටල් ඒ විදිහට ලියන්න. හරිනේ. හරි. ඊට පස්සේ අපි දැන් මේ දවස් ටික මාකින් එක වැඩ කරන්නේ. මේ සතිය ඕගොල්ලෝ මේ සතිය මාකින් එක මම හැම ප්‍රශ්නයකටම අදාළ ඊළඟ එක්සෙල් ගාන කොහොමද ලියන්නේ අනම්මන මාකින් එකට අනුව හදනවා. හරිනේ. එහෙනම් අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ යාළුවන්ට ෂෙයා කරන්න. මොකද ගොඩක් කට්ටිය මේවා දන්නේ නැහැ. හරිද? ලකුණු අඩු වෙන තැන ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම යාළුවන්ට ෂෙයා කරන්න. හරිනේ. අනිවාර්යෙන් බල්ලේලා කමෙන්ට් එකක් දාගෙන